තෙරුවන් සරණයි ඔයගොල්ලෝ හැමෝටම. අද මේ කේවඩ සූත්‍රය මේ කේවඩ සූත්‍රය කියන්නේ බොහොම දිග සූත්‍රයක්. ඒක ගැන සම්පූර්ණයෙන් කතා කරන්න නෙමෙයි. මේක කේවඩ සූත්‍රයේ තියෙන්නේ දීඝනිකායේ. ඒකේ ඇත්තටම මේ පස්සේ දවසක කරන්න මේ බලන්න වටිනවා. ඒකේ ගොඩාක් තථාගතයන් වහන්සේ මේ දැහන්වල ස්වභාවය විස්තර කරලා තියෙනවා. චතුත්ථ ධානයට දක්වාම. ඊට පස්සේ ඔය දිබ්බ චක්කු, දිබ්බ සෝත, ඒක මේ තියෙන පරචිත්ත විඥානය, ඒ වගේ අර කියන්නේ ගොඩාක් මේ විවිධ ඥාන හට ගන්න හැටි යම් ප්‍රමාණයකට විස්තර කරලා තියෙනවා. දැන් අද මට ඒ ටික නෙමෙයි, ඒ කේවඩ කියන ගහපතියට තථාගතයන් වහන්සේ ඒ කේවඩ සූත්‍රයේ මේක තැනක කියනවා. කේවඩ ගහපතියට මේ එක්තරා මහණෙකුට මෙන්න මේ වගේ විතර්කයක් හටගත්තා කියලා. යම්කිසි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ආන්නේ ප්‍රශ්නේ ගැනයි මට හිතුණා ඒක කතා කරන්න එක මේ හොඳයි කියලා ඉවර වෙලා. ඒ ප්‍රශ්නේ තමයි කත්තනුකෝ බන්තේ ඉමේ චත්තාරෝ මහා භූතා අපරිස්සෝ නිරුජ්ජන්ති සේයතිදම් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු. ඒ කියන්නේ ප්‍රශ්නේ උනේ භාග්‍යතුන් වහන්සේ මේ සතර මහා භූත, අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත අපරිස්සා නිරුජ්ජන්ති. අපරිස්සේසා නිරුජ්ජන්ති. ඒ කියන්නේ අපරිස්සේසා කියන්නේ ඉතුරු නැතුවම කියන එක. නිරුජ්ජන්ති කියන්නේ දැන් මෙතන නිරුජ්ජන්ති කියන්නේ නිරෝධ වෙන්නේ. නැති වෙන්නේ කොතනදද කියලා මේ අහන්නේ. කතනුකෝ බන්තේ මේ චත්තාරෝ මහා භූතා අපරිස්සා නිරුජ්ජන්ති. භාග්‍යතුන් වහන්සේ කොහෙද මේ සතර මහා භූත ශේෂයක්වත් නැතුව පොඩ්ඩක්වත් නැතුව නිරෝධ වෙන්නේ කියලා. නැතුව තියෙන තැන. සතර මහා භූත නැති තැනක් කොහෙද තියෙන්නේ කියලා අපේ භාෂාවෙන් කිව්වොත් මේ අහන්නේ. එතකොට මේ ප්‍රශ්නේ මේ දේශනාවේ සඳහන් වෙනවා. මේ කේවඩ බමුණට තථාගතයන් වහන්සේ කියනවා මේ එක්තරා මහණෙකුට මෙන්න මෙහෙම අදහසක් ඇවිල්ලා ඒ අදහස අරගෙන මුලින්ම මේක දිව්‍ය ලෝක 6ටම අරගෙන යනවා. ඒ කියන්නේ දැන් ඒ ස්වාමීන් වහන්සේට හැකියාව තිබිලා තියෙනවා. එතකොට මේ ඒ විදිහට ඒ දිව්‍ය ලෝක 6ට මනෝමය කයකින් යන්න ඒකෙන් ඒ කියන්නේ ඒක වෙන වෙනම කියනවා. මේ චාතුම් මහරජිකයට ගියා. ඊට පස්සේ තවුතිසා දිව්‍ය ලෝකයට ගියා. යාමයට, තුසිතයට, නිම්මාන රතියට, පරිනිම්මිත වසවර්තියට, ඔය වගේ හැම එකටම ගිහිල්ලා පස්සේ බ්‍රහ්ම ලෝකයටත් ගිහිල්ලා බ්‍රහ්ම ලෝකයේ මහා බ්‍රහ්මයාගෙන් තමයි අන්තිමට මේ වැඩේ නතර වෙන්නේ. මේ ප්‍රශ්නේ අහනවා හැම තැනින්ම ගිහිල්ලා අහනවා සතර මහා භූත නැති තැනක් කොහෙද තියෙන්නේ කියලා ඉවර වෙලා. එතකොට මේ ප්‍රශ්නේ උනේ කත්තනුකෝ බන්තේ ඉමේ චත්තාරෝ මහා භූතා අපරිශේෂා නිරුජ්ජන්ති. පොඩ්ඩක්වත් නැතුව නිරෝධ වෙන තැන කොහෙද මේ සතර මහා භූත කියලා තමයි ප්‍රශ්නේ. ඊට පස්සේ මහා බ්‍රහ්මයා අපහු කිව්වහම ඔක භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ ඇවිල්ලා මේ මහණ බමුණා ඇවිල්ලා අහනකොට තථාගතයන් වහන්සේ මුලින්ම කියනවා මෙහෙම හැම තැනකට මෙහෙම ගිහිල්ලා දැන් මේ මා ළඟට මෙහෙම ආවා කියන එක පොඩ්ඩක් මතක් කරලා දීලා ඒකට ගන්න උත්තරේ, ඒකට දෙන උත්තරේ ගැන තමයි අද මට කතා කරන්න ඕනේ. ඒක තථාගතයන් වහන්සේ කියනවා නකෝ ඒසෝ බික්කු පඤ්ඤෝ එවං පුච්චිතබ්බෝ. ඒ කියලා කිව්වේ මේ ප්‍රශ්නේ මේ විදිහට අහන්න එපා කියලා කිව්වේ. දැන් තථාගතයන් වහන්සේ ඉස්සෙල්ලාම දැන් මේක උත්තරේ දෙන්න පටන් ගන්නකොට කියනවා මහණ මේ නකෝ ඒසෝ බික්කු පඤ්ඤෝ එවං පුච්චිතබ්බා. මේ විදිහට ප්‍රශ්නේ අහන්න එපා කියලා. මොන විදිහටද?
කත්තනූකෝ බන්තේ ඉමේ චත්තාරෝ මහා භූතා අපරිසා නිරුද්ධಂತಿ. ඒ කියන්නේ අපරිශේෂා නිරුද්ධಂತಿ. මේ සතර මහා කොහෙද මේ සතර මහා භූත නැති තැනක් කියලා ප්‍රශ්නේ අහන්න එපා කියලා තථාගතයන් වහන්සේ කියනවා ඉස්සෙල්ලම. එහෙම කියලා කියනවා ඒ වංචකෝ එසෝ බික්කෝ පඤ්ඤෝ පුච්චිතබ්බා. ඒ ප්‍රශ්නේ මෙන්න මේ විදියට අහන්නලු කියලා තථාගතයන් වහන්සේ ඉස්සල්ලාම ප්‍රශ්නේ නිවැරදි කරනවා. ඒකේ ප්‍රශ්නේ තමයි කත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නඝාදති. ඒ කියන්නේ අහන්න එපා කියලා කිව්වා. පඨවි ආපෝ තේජෝ නැති තැනක් අහන්න එපා කියලා කිව්වා. ඒ කියන්නේ ඒ ප්‍රශ්නෙම වැරදි කියලා. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ නැති තැනක් නෙමෙයි. මෙන්න මෙහෙම අහන්නලු කත්ත කොහෙද? කත්ත ආපෝජ පඨවි තේජෝ වායෝ නගහදති. කොහෙද මේ ගාදති කියලා කියන්නේ? ගාදති කියලා කියන්නේ පිහිටනවා. මේ ගාදති කියන්නේ පිහිටනවා. මේ ඒ වගේම බැස ගන්නවා ඒ වගේ අර්ථයක් තියෙන. එතකොට මේ කොහෙද මේ පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ නැත්තේ? බැසගන්නේ නැත්තේ? කොහෙද කියලා ප්‍රශ්නේ අන්නේ විදිහට නිවැරදි වෙන්න ඕනේ කියලා තථාගතයන් වහන්සේ කියනවා. ඊට පස්සේ කියනවා ඒ දැන් මේ මහාන බමුණ අහපු ප්‍රශ්නෙට තව ටිකක් වැඩි කරලා තථාගතයන් වහන්සේ කියනවා කත්ත දීගංච රස්සංච අනුන්තූලං සුභසුභං. කොහෙද ඊට පස්සේ කියන කත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. ඒ කියන්නේ කොහෙද මේ දීගංච රස්සංච දිග කෙටි අනුන්තූලං ඒ කියන්නේ කුඩා මහත් කියන එක සුභාසුභං සුභ අසුභ නාමංච රූපංච නාම රූප අසේසං උපරුජ්ජති. ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙන්නේ කොහෙද? තථාගතයන් වහන්සේ ඒ කැලලත් ඇඩ් කරනවා අර පඨවි ආපෝ තේජෝ වායෝ ඒ ප්‍රශ්නේ ඇහෙන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලා ප්‍රශ්නේ නිවැරදි කරනවා. කොහෙද පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ නැත්තේ? මේ දීර්ඝ කෙටි කුඩා මහත් සුභ අසුභ නාම රූප මේවා ශේෂයක්වත් නැතුව නිරෝධ වෙන්නේ කොහෙද කියලා අහනවා. මෙන්න මේ ප්‍රශ්නෙට මට ඇත්තටම දැන් මෙන්න මේ විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. මෙන්න මේ තථාගතයන් වහන්සේ මේකට දීලා තියෙන උත්තරේ. මොකද මේකට මේ දීලා තියෙන උත්තරේ තථාගතයන් වහන්සේ කියනවා විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. දැන් මේකේ මේ සිංහල පැත්තේ චූට්ටක් කියවුවොත් දත යුතු බැවින් විඥාන නම් වූ නිවන අනිදර්ශනය. ඊට පස්සේ ඒක වරහන් ඇතුලේ තියෙනවා ඇසින් නොදැක්ක හැකි බැවින් නිදර්ශන රහිතය කියලා. මෙන්න මෙතන මේ දත යුතු බැවින් විඥාන නම් වූ නිවන. මේක ටිකක් ගැටලු සහිත තැනක්. අපි ඒ විදිහට ගත්තොත් මොකද මට මේක ඇහිලක් තියෙනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ තැනට සමහර වෙලාවට මේක නිවන කියලා දානවා කියලා. ඒ කියන්නේ මොකද මෙතන මේක පැහැදිලිවට එහෙම කියලා තියෙනවා දත යුතු බැවින් විඥාන නම් වූ නිවන අනිදස්සනය කියලා. දැන් අපි චුට්ටක් ඒක තියලා මේක පොඩ්ඩක් මේ තථාගත මේක මං යම් කිසි විදිහකට විග්‍රහ කරනවා. ඕගොල්ලෝ බලන්න ඕගොල්ලොත් හිතලා මේකේ කිසිම ගැටීමක් ඇති කරගන්න එපා. මේක මේ සම්බන්ධයෙන් මේක හරි කියලා හිතනවා නම් විමසිලිමත්ව අහලා බලන්න. හරි මම විස්තර කරන්නම්. විඥානං අනිදස්සනං. දැන් විඥානං අනිදස්සනං කියන එකේ දැන් විඥානේ කොහොමද අනිදස්සන නැහැ. දැන් අපි ගත්තොත් එහෙම දැන් ඒ කියන්නේ ඒ දැන් විඥානයේ දැන් අපි ගත්තොත් එහෙම අපි දන්නවනේ චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ, ජීවහා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ. ඔය කියන විඥාන එකක්වත් අනිදස්සන නැහැ. ඒ කියන්නේ දර්ශනය වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා තථාගතයන් වහන්සේ මේ ආයතන 12ක් නම් කරද්දී චක්කායතනය, රූපායතනය, සෝතායතනය, ශබ්දායතනය, ගානායතනය, ගන්ධායතනය, ජීවආයතනය, රසායතනය, කායායතනය
පොට්ටබ්බ ආයතනේ, මන ආයතනේ, ධම්ම ආයතනේ. ඔහොම ආයතන 12න් සනිදස්සන එකයි කිව්වේ. ඒ රූප ආයතනේ විතරයි. ඊතුරු ඔක්කොම අනිදස්සනයි. එතකොට දැන් විඥානං අනිදස්සනං කියලා කියන්නේ කොහොමදත් විඥානේ අනිදස්සනයි තමයි. එතන නෙමෙයි මේකේ තියෙන්නේ. ඒ විඥානය අනිදස්සනයි. විඥානං අනිදස්සන අනන්තං සබ්බතෝ පබං. මේ අපි ඉස්සෙල්ලා මේකේ මම එකපාරක් මේකේ පාලියෙන් තියෙන ටික කියලා ඉන්නම්. තථාගතයන් වහන්සේ කියනවා විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගහදති. එත්ත දීගංච රසංච අනුන්තූලං සුභ සුභං. එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. අපි මෙන්න මේක විස්තර කරගමු දැන්. විඥානං අනිදස්සන අනන්තං සබ්බතෝ පබං. දැන් මොකද සබ්බතෝ කියලා කිව්වේ? සර්ව ප්‍රකාරයෙන්ම කියන එක. පබං කිව්වේ ප්‍රභාස්වරයි කියන එක. ඒතර සබ්බතෝ පබං කියලා කිව්වේ සබ්බතෝ පබං කියලා කිව්වේ සර්ව ප්‍රකාරයෙන්ම ප්‍රභාස්වරයි කියන එක. එතකොට දැන් මොන විඥානය ගැනද මේ කතා කරන්නේ? මේ ප්‍රභාස්වර විඥානයක් ගැන කතා කරන්නේ. දැන් ප්‍රභාස්වර විඥානය කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? ඒකේ නිවනට සම්බන්ධයක් තියෙනවා. හැබැයි ප්‍රභාස්වර විඥානේ නිවන නෙමෙයි. දැන් ප්‍රභාස්වර විඥානය කියලා කියන්නේ මොකද්ද? අරිහතුන් වහන්සේගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පහළ වෙන සිතක ස්වභාවය. ඒක කෙලෙසෙන්නේ නැහැ. ප්‍රභාස්වරයි. ඒතකොට විඥානං අනිදස්සන අනන්තං කියලා කිව්වේ. දැන් අපි මේ ප්‍රශ්නේ මුලින්ම ඇහුවේ කොහෙද පඨවි ආපෝ තේජෝ වායෝ නැත්තේ කියලා ඉවර වෙලා ඉස්සල්ලාම. ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙලා කියලා කිව්වේ. එහෙනම් මේ අපේ තේරෙන විදිහට කිව්වොත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කොහෙද නැත්තේ කියලා ඇහුවේ. ඒතර තථාගතයන් වහන්සේ කොහොනේ මේ ප්‍රශ්නේ වැරදි කියලා. ඒ ප්‍රශ්නේ එහෙම නෙමෙයි මෙන්න මෙහෙම අහන්න කියලා. කොහෙද පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ නැත්තේ කොහෙද කියලානේ ප්‍රශ්නේ නිවැරදි වෙන්න ඕනේ කියලා කිව්වේ. ඔයගොල්ලන්ට මතක නම් දැන් උඩින් දැන් මේකේ කියපු විදිහට කත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. කොහෙද ආපෝ පඨවි තේජෝ වායෝ පිහිටන්නේ නැත්තේ? නගාදති. ගාදති කියන්නේ පිහිටනවා. නගාදති කියේ පිහිටන්නේ නැත්තේ කොහෙද කියලා. එතකොට දැන් කෙනෙකුට පැටලෙන්න පුළුවන් හරි එහෙම අටවි ආපෝ තේජෝ වායෝ පිහිටන් නැති තැනක් ඒ නිවනයි එහෙම කියලා. හැබැයි දැන් මේ තථාගතයන් වහන්සේ මෙතන විස්තර කරගෙන යන්නේ මේ විස්තර කරගෙන යන විදිහට අපි ගියොත් විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගහදති. එත්ත කියලා කිව්වේ එහි ආපෝ පඨවි තේජෝ වායෝ නගහදතිලෝ. ඒ කියන්නේ මේ උඩින් කියන එකේ දැන් අපි එහි කියලා කියනකොට බලන්න එපා ඊට ඉස්සෙල්ලා මොකේද කියලා ඉවර වෙලා. අර උඩින් කියන මේ සබ්බතෝ පබං අනන්තං සබ්බතෝ පබං විඥානේ. ඒ කියන්නේ අනිදස්සන වූ ඒ කියන්නේ දර්ශනය වෙන්නේ නැති අනන්තං. අනන්ත කියලා කිව්වේ. ඇයි අනන්ත කියලා කිව්වේ? දැන් ඔබ මගේ විඥානය මේ අරිහතුන් වහන්සේලාගෙන් පල්ලෙහා ඉන්න සෑම කෙනෙක්ගේම විඥානය මේ සතර මහා ධාතු තුල පිහිටනවා. ඒකයි. ඒක අනන්ත නෑ. ඒක පිහිටනවා. කෙලවරක් තියෙනවා. සීමාවක් තියෙනවා. අපි මොන හරි දෙයක පිහිටනකොට ඒ පිහිටන තැනට ඒ කියන්නේ යම්කිසි සීමාවක් තියෙනවා. යම් විඥානයක් තැනක පිහිටන්නේ නැත්තම් සීමාවක් නෑ අනන්තයි ඒක. එතකොට සර්ව ප්‍රකාරයෙන්ම සබ්බතෝ පබං සර්ව ප්‍රකාරයෙන්ම ප්‍රභාස්වර වූ මේ විඥානය ගැන කියන්නේ මේ උත්තරීතර අරිහතුන් වහන්සේ කෙනෙක්ගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිතේ ස්වභාවය මේ කියන්නේ. නිවන් දකපු උත්තමයෙක් තමයි. හැබැයි මේක නිවන නෙමෙයි. අපි මේක නිවනයි කියලා කිව්වොත් කෙනෙකුට බොහෝ සෙයින්
පැටලිලි සහගත තැන් එන්න පුළුවන්. මම උදාහරණයක් හැටියට කිව්වා. දැන් අපි අනන්ත කියන වචනේ කියනකොට දැන් අද කාලේ පාවිච්චි කරන විශ්වීය කියන වචනේ කිව්වට කමක් නැහැ. ඒ විශ්වය අනන්තයි කෙනෙකුට තේරෙනවා විශ්වය කියලා කිව්වම කෙලවරක් නැහැ කියලා. ඒතකොට අනන්ත කියන වචනේට විශ්වය කියලා එහෙම දැම්මට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ නිවන කියන්නේ මේ විශ්වීය විඥානයකටයි කියලා කාට හරි හිතකට ගියොත් මෙන්න මේ තැන කියවලා අන්න ඒ වැරද්ද වෙන්න පුළුවන්. ඉතින් හිතලා බලන්න ඒක නිසා ඒක මෙතනදී කෙනෙකුට හිතෙනවා නම් මේ කියලා තියෙන්නේ මේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කියන එක මේ මේ සිංහලයේ මේ තියෙන විදිහට දත යුතු බැවින් විඥාන නම් වූ නිවන අනිදස්සනය කියලා. ඒකේ කාට හරි එතනදී අදහසක් එනවා නම් මේ විඥාණයටයි මේ නිවන කියලා කිව්වේ කියලා. එහෙම නැහැ. මේ පරිවර්තනෙත් මේක තියෙනවා ඇත්තේ මේ අදහස ඇත්තේ ඒ කියන්නේ නිවන දැනගන්නවා කියන අදහසින් හරි වෙන්න පුළුවන්. අපි ඒක චුට්ටකට පැත්තකින් තියලා අපි මේක අදහස අරගෙන මේ කියන්නේ ප්‍රභාස්වර විඥාණය ගැන. විඥානං අනිදස්සන වූ අනන්ත සර්ව ප්‍රකාරයෙන්ම ප්‍රභාස්වර විඥාණය ගැන. ඒක පහළ වෙන්නේ ඒ කියන්නේ අරිහතුන් වහන්සේ කෙනෙකුගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සිතක ස්වභාවය ප්‍රභාස්වරයි අනිදස්සනයි අනන්තයි. එත්ත ආපෝජ පඨවි තේජෝ වායෝ නගහදති. එහි එත්ත කියලා කිව්වේ එහි කියන එක. එත්ත ආපෝ පඨවි තේජෝ වායෝ නගහදති. ඒ කියන්නේ එහි පඨවි ආපෝ තේජෝ අන්න දැන් මේ අර මහාන බමුණට උත්තරේ හම්බෙනවා තථාගතයන් වහන්සේගෙන්. මෙන්න මේ විඥානේ මේ ප්‍රභාස්වර වූ විඥානේ මේ විඥානය තුල මේ ආපෝ තේජෝ වායෝ පඨවි මේ ආපෝ පඨවි තේජෝ වායෝ නගහදති පිහිටන්නේ නැහැ. අන්න පිහිටන්නේ නැති තැනක් කිව්වා. කොහෙද? ප්‍රභාස්වර විඥානේ. එතන මේ පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ නැහැ. එත දීගංච රස්සංච අනුන්තුලං සුභාසුභං. දීගංච දීග රස්සංච කෙටි අනුන් කුඩා තූලං මහත් අනුන් තූලං කුඩා මහත් කියන එක. සුභාසුභං සුභාසුභ කියන එක. නාමංච රූපංච නාම රූප කියන එක. අශේෂං උපරුජ්ජති ශේෂයක්වත් නැතු නිරුද්ධ වෙනවලු. කොහෙද? එත්ත. එතනත් කියන්නේ එහි. ඒ කියන්නේ කොහෙද? අර උඩින් කියපු විඥානේ. ප්‍රභාස්වර විඥානේ. ඒ කියන්නේ ප්‍රභාස්වර විඥානේ මොනවද නිරෝධ වෙලා තියෙන්නේ? ඒකේ ඒ කියන්නේ දිග කෙටි කුඩා මහත් සුභ අසුභ ඒ කියන්නේ මේ අපි කරන මේ මිනුම් දඬු සියල්ල එතන ඒකේ නිරෝධ වෙලා. ඒ කියන්නේ තමුන්ට 1000ක් ගෙනල්ලා දුන්න යම්කිසි මේ මානයක් තිබ්බනම් කියන්නේ අස්මි මානය ඒ සියල්ල දුරු වෙලා. ඒ කියන්නේ මම කියලා දැනෙන ඒ කියන්නේ දැන් කෙනෙකුට චන්දරාගයෙන් යුතුව මැනීමක් සකස් වෙනෝනේ සෑම වෙලේම. මෙයා මට වඩා උසද කොටද උසස්ද පහත්ද ඒ කියන අපේ තියෙන මේ සියලුම මිනුම් දඬු වලින් ගෙනල්ලා දෙන මේ 1000 අර ප්‍රභාස්වර විඥානේ පිහිටන්නේ නැහැ නිරෝධ වෙලා කියලා කියන්නේ. දැන් මේ උත්තරීතර අරිහත් ඵලයේ ඒ අරිහත් ඵලයේ ඒ අරිහතුන් වහන්සේ කෙනෙකුට පහළවන සිතක ස්වභාවය මේ විස්තර කරන්නේ. ඒ සිතෙහි කියනවා මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ නැහැ. දිග රස දිග කෙටි කුඩා මහත් සුභ අසුභ නාම රූප අශේෂං උපරුජ්ජති. ඇයි මේ නාම රූප කියන එක විශේෂයෙන් සඳහන් කරේ? දැන් හිතලා බලන්න. අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතවල මේ විඥානයේ පිහිටුවාම ඊට පස්සේ මේ වැඩිපුරම කාලයක් මින් මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං කියලා මේ හටගන්න මනෝ විඥාන තුලින් මේ මොකද්ද අපිට ලැබෙන්නේ? අර නාම රූප පත්‍යාපි විඥානං විඥාන පත්‍යාපි නාම රූපං. මේ විඥානේ සෑම විටම මේ නාම රූපේ නිසා පෝෂණය වෙනවා. දැන් ඒක අපි නිකන් පොඩ්ඩකට උදාහරණයකට කිව්වොත් කොහොමද වෙන්නේ? මොකද්ද නාමය කියලා කිව්වේ? වේදනා සංඥා සංකාර වලට. මොකද්ද වේදනා සංඥා සංකාර කියලා කිව්වේ? විඳීම්, හැඟීම්, හිතපුවා. ඒ කියන්නේ අර සතර මහා භූතේමයි. ඒ කියන්නේ හිත
දැකපු, අහපු, ගඳ සුවඳ විඳපු ඒ තියපු යම් දෙයක් තියෙනවා නම් ඒ සියල්ල පිළිබඳව දැන් මේ මොහොතේ දකින්නේ නැත්තම් ඇහෙන් ඒ දැකපු දේ ගැන අපිට මෙනෙහි වෙනවා නම් ඒ මෙනෙහි වෙන්නේ මොකක් ආකාරයෙන්ද? අර නාම රූප ආකාරයට. ඒ ගත්ත ඒ යම් කිසි දැන් යම් කිසි කෙනෙක් කාම සැපයක් විඳිනවා. ඒ කාම සැපේ ෆිසිකලි විඳින එකයි. ඊට පස්සේ යා මෙනෙහි කරන එකයි. ඒ ගත්තොත් එහෙම වැඩිපුරම කාලයක් ඒ මෙනෙහි වීමක් තියෙනවා. ඒ මෙනෙහි වෙනකොට නාම ධර්ම හැටියට තමයි ටික මෙනෙහි වෙන්නේ. ඒ අපි මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියයන්ගේ ගත්ත අරමුණු විඳපු අරමුණු නැවත සිහි වෙන්නේ නාම රූප හරහා. ඉතින් එතකොට ඒ නාම රූප පත්‍ය අපි විඥානං කියලා කියන්නේ ඒ නාම රූප හරහා මේ විශාල වශයෙන් නිකන් කෙනෙක් ඇඳකට වෙලා ඉන්න වෙලාවක් හිතන්න. මේ මොහොතේ ඇහැ පේන්නෙත් නෑ කරුවලයි කියලා හිතන්න. මුකුත් ශබ්දයකුත් නෑ ගඳ සුවඳ ගැන එහෙම මේකකුත් නෑ. පහසක් කියලා දෙයක්කුත් නෑ. නමුත් මනස හිතෙන එක නතර වෙනවද? සති කියන්නේ සති සම්පජන්ණය තිබුණේ නැත්තම් හිතෙනවා කියන දෙක අතර වෙනස ඔබට තේරෙන්නේ නැති වෙලා යනවා. ඒ කියන්නේ අනන්ත සංසාරේ කාලෙක ඉඳලා හිතට හිතෙන්න ඉඩ ඇරලා තියෙන්නේ. ඒ නිසා ඒ නාම රූප වලින් විඥාණය පෝෂණය වෙනවා. ඒ විඥාණය තුලින් නැවත නාම රූප පෝෂණය වෙනවා. ඒක තමයි ඒ කිව්වේ මේ නාම රූප විඥාන අතර අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක් තියෙනවා. එතකොට මේ නාම රූපසේ ඒ නාම රූප කියන එක යම්කිසි යෝගාවචරයේ සියල්ල ෂට් ඩවුන් කරන්න හැදුවත් මේ නාම රූප කියන එක ගලාගෙන එනවා. එතකොට ඒ සති සම්පජන්‍ය වෙලා ඒ තියෙන නාම රූපත් නිරෝධ වෙච්ච ස්වභාවයක් තියෙන්නේ ඒ අරිහතු උත්තරීතර අරිහතුන් වහන්සේගෙන්. ඒ කියන්නේ පෙර තිබිච්ච විඳපු කියපු කරපු දේවල් වල ඒවේ තියෙන නාම රූප වලින් අද වදයක් නැහැ. ඒ නාම රූප සියල්ල නිරෝධ වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඒක නිසා තමයි ඒක විශේෂයෙන් සඳහන් කරන්නේ එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. ඒ තියෙන නාම රූපත් සියල්ල නිරෝධ වෙලා දැන් අර පිරිසිදු මහා නිදහසු විමුක්ත වෙච්ච ඒ විඥානයක ස්වභාවය මේ විස්තර කරන්නේ ප්‍රභාස්වර විඥානය. ප්‍රභාස්වරයි කියලා කිව්වේ සබ්බතෝ පබං කියලා කිව්වේ ਸਰව ප්‍රකාරයෙන්ම ප්‍රභාස්වරයි කියලා. ඇයි ඒ කියන්නේ මේ තිබිච්ච මේ ਸਰව ප්‍රකාරයෙන්ම ප්‍රභාස්වරු ඒ විඥානයේ ස්වභාවය මේ විස්තර කරගෙන යන්නේ දැනටත්. අන්තිම වාක්‍ය බලමු මොකක්ද තථාගතයන් වහන්සේ කිව්වේ කියලා. විඥානස්ස නිරෝධේන ඉත්තේතං උපරුජ්ජති. විඥානස්ස නිරෝධේන දැන් ඔන්න දැන් කතා කරනවා විඥානස්ස නිරෝධයක් ගැන. මොන ඉත්තේතං උපරුජ්ජති. එතකොට ඉත්තේතං උපරුජ්ජති කියලා කිව්වේ. එතකොට මොකද්ද මේ නිරෝධ වෙනවා කියලා කිව්වේ? දැන් ඉතුරු වෙලා තිබ්බේ මොකද්ද? දැන් සියලුම ධර්ම වලින් දැන් කෙනෙකුගේ මේ පෘථග්ජන භූමියේ අරිහතුන් වහන්සේලාගේ පල්ලෙහා එහෙම නැත්නම් අපි පෘථග්ජන භූමියේම ගමු සෑම මොහොතකම විඥානේ පිහිටනවා. කොහෙද පිහිටන්නේ? මේ පඨවි ආපෝ තේජෝ වායෝ තුල. කොහොමද පිහිටන්නේ? අපි නිකන් උදාහරණයකට පිහිටනවා කියන එක අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් කොහොමද පිහිටන්නේ? යම්කිසි රූපයක් දැක්කම අපිට නැවත හැරිලා බලන්න හිතෙනවා නේද? ඇයි පිහිටලා නිසා. ඒ පිහිටීමක් නිසා තමයි එහෙම වෙන්නේ. නැවත ඒ කියන්නේ තථාගතයන් වහන්සේ උකට වචන කිව්වා. කොහොමද කිව්වේ? අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. යම්කිසි දෙයක් අපි දැකපු දෙයක් අභිනන්දනය කරනවා කිව්වේ සතුටු වෙනවා නම් සතුටු වෙන්න පුළුවන් කොහොමද? සිතින් සතුටු වෙන්න පුළුවන්. ඒ කායිකව සතුටු වෙන්න පුළුවන්. උඩ පැනපැන අප්පුඩි ගගා සතුටු වෙන්න පුළුවන්. තමුන්ගේ සතුට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ක්‍රීඩකයෙක් හොඳට ගේම් එකක් වගේ දෙයක් දිනපු අවස්ථාවක් නැන්න. නවතින්නේ දුවනවා. කායිකව ඒ සතුට කියන එක අභිනන්දනය කියන එක මානසික කායික දෙකෙන්ම ප්‍රකට වෙනවා. අභිවදති ඒ ගැන දිග්ගටම කතා කරනවා. අජ්ජෝ සහය තිට්ඨති ඒ ගැන අතුලාන්තේ බැහැගෙන ඉන්නවා. නිින්ද යන්නේ නැහැ. එහෙම කියන්නේ මට නිදා ගන්න බෑ. මට මේකමයි සිහි වෙන්නේ.
දවස් ගාණක් යනකම් මම මේ ළඟ අහලා තියෙනවා. ඒ කියන්නේ මේ ඔය ටෙනිස් මැච් ගහන කෙනෙකුට එයා නිකන් වර්ල්ඩ් නම්බර් 1 වුණාම කියවෙන කතා ගොඩාක් දුරට මේ අභිනන්දති අභිවදති අජ්ජෝ සහායති ඉත්තති කියන එක ප්‍රකට වෙලා පේන හොඳ තැනක් ඒක. එතකොට ඒ කියන්නේ දැන් ඒ විදිහට තමයි මේ විඥාණය මේ පඨවි ආපෝ තේජෝ වායෝ වල පිහිටන එකයි ප්‍රශ්නේ. ඒකයි අර මහාන බමුණට තථාගතයන් වහන්සේ කිව්වේ මහාන ප්‍රශ්නේ වැරදි. මේ පඨවි ධාතු නිරුද්ධ වෙන, ඒ කියන්නේ මේ පඨවිය ඇති වෙලා නැති වෙන, ඒ කියන්නේ පඨවියක් නැති වෙලා යන, තේජෝ වායෝ නැති වෙනස, ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒ මහාන බමුණගේ ප්‍රශ්නේ ඉස්සල්ලාම නිවැරදි කරා තථාගතයන් වහන්සේ. මේ විඥානය උඹලගේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ තුල පිහිටනවා, ඒකයි ප්‍රශ්නේ. ඉන්නේ ප්‍රශ්නේ ඒ ප්‍රශ්න ඉස්සල්ලාම තථාගතයන් වහන්සේගේ මේ තියෙන හසල කරුණාවෙන් ප්‍රශ්නේ නිවැරදි කරා. ප්‍රශ්නේ නිවැරදි කරලා ඉවර වෙලා ප්‍රශ්නේ මහන මෙන්න මේකයි, මේ පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ කොහෙද කියලා අහන්න. එහෙම පිහිටන තැනක් තියෙනවා කියලා තථාගතයන් වහන්සේ ඒ ප්‍රශ්නේ නිවැරදි කළා. ප්‍රශ්නෙට උත්තරේ කියනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ කියනවා මහන පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ නැති තැනක් තියෙනවා. ඒ විඥානේ අනිදස්සනයි, අනන්තයි, කෙලවරක් නැහැ, පිහිටන්නේ නැති නිසාමයි අනන්ත. සබ්බතෝ පබං සර්ව ප්‍රකාරයෙන්ම ප්‍රභාසරයි. දිග කෙටි, කුඩා මහත්, සුභාසුභ, නාම රූප ශේෂයක්වත් එහි නැහැ. නිරුද්ධ වෙලා තියෙන්නේ විඥාණය තුල. අන්තිමට කියනවා විඥානස්සේන නිරෝධේන එත්තේතං උපරුජ්ජති. එත්තේතං කියලා කිව්වේ ඒ කියන්නේ එහි කියන එක. ඒ කියන්නේ දැන් අර අපි මුලින්ම කතා කරා ඒ කතා කරානේ මේ අර මේ විඥානය ගැන. ඒ විඥානයේ නිරෝධේන සියල්ල නිරෝධ වෙනවා කියන එක. ඇයි දැන් සියල්ල නිරෝධ වෙනවා කියලා කිව්වේ? දැන් අන්තිමට තථාගතයන් වහන්සේ අර පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ නැහැ. ඒක නිසා අපිට පඨවි ආපෝ තේජෝ වායෝ ගැන කතා කරන්න දෙයක් නැහැ. දැකපු පඨවි ආපෝ තේජෝ වායෝ පෙර දැකපු අය තියෙන නාම රූප ඒවත් පිහිටන්නේ නැහැ. ඒවත් සේරම නිරෝධ වෙලා. එහෙනම් කතා කරපු එක දෙයක් තිබුණා නේද ඉතුරු වෙලා? මොකද්ද? මේ සර්ව ප්‍රකාරයෙන් ප්‍රභාස්වර වූ අනිදස්සන විඥානය. ඒ අරියතුන් වහන්සේගේ සිතක ස්වභාවය. මේ අරියතුන් වහන්සේ දැන් මේ අරියත් ඵලයේ සාක්ෂාත් කරපු උත්තමේකට මේ පංචස්කන්ධයේ ඒ හසුරුවමින් සිටිනවා ප්‍රභාස්වර විදිහට. දැන් අපි දන්නවනේ අරියතුන් වහන්සේගේ සෑම දෙකනේ අරියතුන් වහන්සේට අයිති කියලා කියනවා නෙමෙයි මම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කිසිවක්. ඒක පණවන්න බැරිකම් ඒ රූපයකින් වේදනා සංඥා සංකාර විඥානයකින් මේ අරියත් ඵලය පණවන්න බෑ. නමුත් මේ මහා ප්‍රඥාවට ඒකේ සිත් පහළ වෙනවනේ. ඒ කියන්නේ ඒ සිතකට තමන්ට කියලා අනන්‍යතාවයක් අයිතියක් දැනෙන්නේ නැති කමමයි ඒකේ ප්‍රභාස්වර කම. ඒකේ තියෙන කෙලෙස් වලින් මිදිච්ච කම. මේ සියලුම දේවල් වලින් මිදියුණු ස්වභාවයේ ප්‍රඥාව මතුවෙලා අවබෝධයක්. ඒ අවබෝධයෙන් මේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන හසුරවනකොට ඒ විඥානයේ ස්වභාවය මේ විස්තර කරන්නේ. ආන්නේ විඥානය දැන් මේ ආත්භවයට අදාළ ආයු කාලයක් තියෙනවානේ. දැන් අරිහතුන් වහන්සේලා නම් අපිට නිතර ඇහෙනවා. ඒක කොහොමද කියන්නේ? ඒක ඇහෙන්නේ කොහොමද? මේ ආයු සංස්කාර අතහරිනවා, පිරිනිවන් පානවා. අපිට ඒ වචන වලින් ඇහෙන්නේ. දැන් අන්නේ ආයු සංස්කාර අතහරින මොහොතක් ගැන මේකේ කියවෙන විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. ඉතුරු වෙලා තිබේ එකම මේ ඉතුරු වෙමින් ඇති වෙමින් පවතිමින් තිබු ප්‍රභාස්වර විඥානය. ඒකත් නිරුද්ධ වුණාට පස්සේ තමයි නිවන තියෙන්නේ. ඒ කියන්නේ මේ විඥානස්ස නිරෝධේද එත්තේතං උපරුජ්ජති. ඒ තියෙන මෙන්න මේ අවසාන වාක්‍යයෙන් තමයි මේ නිර්වාණය පරිනිර්වාණය කරා යන ගමන කිව්වේ. පටන් ගත්තේ කොතනින්ද? සෝපාදිශේෂ නිවනෙන්. අනුපාදිශේෂ නිවනෙන් කෙලවර වෙන්නේ මෙතන දැන්. ඒ කියන්නේ තව විදිහකින් කිව්වොත් අර මේ ඒ ධීරයාණන් වහන්සේ මහා පඬිතුයන් වහන්සේ
මේ පහනක් නිවි ගියා වගේ නිවි ගියා කියලා ඉවරලා. අන්නේ කියපු එකම වෙන විදිහකින් මේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ පටන් ගත්තේ ප්‍රභාස්වර විඥානේ. ඒ ප්‍රභාස්වර විඥානේ නිවන නෙමෙයි. ඒ ප්‍රභාස්වර විඥානේ උතුම් වූ අරියත් ඵලයේ ස්වභාවය. අරියත් ඵලයේ තියෙන අරියත් ඵලයේ තියෙන අරියතුන් වහන්සේගේ හටගන්න සිතක ස්වභාවය එච්චරයි. ඒ සිත ප්‍රභාස්වරයි. ඒ ප්‍රභාස්වර විඥාණයට බැරි වෙලාවත් අපි නිවන කිව්වොත් කෙනෙකුට පැටලෙන්න පුළුවන්. මේ විශ්වීය විඥානයක් ගැන. ඒ විශ්වීය විඥානයකට සමපාත වෙනවා. ඒ විශ්වීය විඥානයකට අනුගත වෙනවා. එහෙම දෙයක් නෙමෙයි. මේ ප්‍රභාස්වර විඥානයක් ගැන කිව්වේ. ඒ උතුම් වූ අරියතුන් වහන්සේගේ සෝපාදිශේෂ නිවනේ ආයු කාලයේ පවතිනකන් හටගන්න සිතක ස්වභාවයක් මේ කිව්වේ. අවසානයෙන් තථාගතයන් වහන්සේ කිව්වේ අන්නේ විඥානස්ස නිරෝධෙන එත්තේතං උපරුජ්ජති. ඒ විඥානියත් නිරෝධ වුණාම ශේෂයක්වත් නැතුව නිරෝධ වුණාමයි මේ ධර්ම සමූහය සියල්ල නිවිලා ගියා වෙන්නේ. නිබ්බන්ති දීරා යතා යම්පදීපෝ. ඒ දීරයන් වහන්සේ පහනක් නිවි ගියා වගේ නිවි ගියේ මේ උතුම් පරිනිර්වාණය සාක්ෂාත් වුණේ ඒ විදිහට. මේ හොඳට මතක තියාගන්න. මේ නිර්වාණය කියන එක සෝපාදිශේෂ නිවනේදී මේ අරිහත් ඵලයේ සාක්ෂාත් කරාට පස්සේ තව දුරටත් දුරු වෙන්න කියලා කෙලෙස් ප්‍රමාණයක් එහෙම නැහැ. ඒ කියන්නේ විඥානස්ස නිරෝධේන කියලා මෙතන කතා කරන අවසානයෙන් කතා කරන විඥානස්ස නිරෝධේන කියලා කිව්වේ ඒ නිරෝධය මොකද්ද? ඒ ආයු කාලයකට අදාළව ඒ ආයු කාලය තුල තිබිච්ච යම්කිසි සිත් 15 වීම තිබ්බනම් ඒ සිත අවසාන ආයු සංස්කාර අතහරින මොහොත ඒ තියෙන ඒ විඥානයේ නිරෝධ වෙන්නේ කෙලෙස් නිරෝධයක් කරන්න නෙමෙයි. නිරෝධ කරන්න කෙලෙසයක් නෑ තවත්. ඒ අරියතුන් වහන්සේගේ ප්‍රභාස්වර චිත්තය කියලා කියන්නෙම ඒ ප්‍රභාස්වර චිත්තයක් අපිට 100% පණවන්න පුළුවන් වෙන්නේ කෙනෙකුට ඒ අරියත් ඵලයේදී පමණයි. ඊට පල්ලෙහා ප්‍රභාස්වර තත්ත්වයක් කියන තත්ත්වයක් මේව කරගන්න බෑ. ඉතින් එතකොට එහෙම තත්ත්වයක් මේ චුල්ල වේදාල සූත්‍රය නම් එක තැනක සඳහන් වෙනවා. ඒ කියන්නේ අර මේ මොකද මේ අපි අහලා තියෙනවා අර සූත්‍රය මට මතක් වෙන්නේ මේ වෙලාවේ අර උපන්සිත ප්‍රභාස්වරයි ආගන්තුක කෙලෙස් වලින් මේ කෙලෙස් වෙනවා. ආගන්තුක උපක්ඛිලිට්ඨේන උපක්ඛිලිට්ඨානං කියලා ඉවරලා. ඒ කියන්නේ උපදින සිත ප්‍රභාස්වරයි ඒක කෙලෙස් වලින් කිලිටි ගැන්වෙනවා. එතකොට මේ කෙලෙස් වලින් කිලිටි ගැන්වෙන්නේ නැති මේ අරිහත් ඵලය එහෙම තැනක්. එතකොට ඒ වගේම චුල්ල වේදාන සූත්‍රයේ චතුත්ථ ධානයේදී ඒ චතුත්ථ ධානයේ ඉන්න තාක්කල් ඒ අවිද්‍යා අනුශය රහිතයි කියලා වෙලා කිව්වා. ඒකට ගොඩාක් ළඟින් හිතන්න පුළුවන් අවස්ථාවක් ඒක. නමුත් ඒ අවිද්‍යා අනුශය රහිතයි කියප එකයි අවිද්‍යා අනුශය ප්‍රහාණය කියන එකයි දෙකක්. ඒ කියන්නේ අවිද්‍යා අනුශය රහිතයි කියන්නේ යම්කිසි ඒ චතුත්ථ ධානයේ තුල ඉන්න කාලය තුලදී ඒ වෙලාවේදී ඒක දෙන්නේ නැහැ. ඒ කියන්නේ අනුශය දෙන්නේ නැහැ. නමුත් අනුශය ප්‍රහාණය වෙලා නැහැ. ඒ වගේ අර්ථයක්. ඉතින් අපි එච්චර දුරකට යන්න ඕනේ නැහැ. නමුත් මෙතෙන්දි මම මේ කියන්න ගත්තේ මේන්නෙම තථාගතයන් වහන්සේ කතා කරා අර ප්‍රශ්නේ නිවැරදි කරා. ඒක තමයි වැදගත්ම දේ. ඒ පඨවි ආපෝ තේජෝ නැති තැනක් හොයන්න යන්න එපා කියලා කිව්වා. ඒ කියන්නේ මේ ඇති වෙනවා යම් දෙයක් නැති වෙනවා එහෙම දෙයක් නැතිවීමක් ගැන රූපයක් ගැන එහෙම දෙයක් නෙමෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන් නැති තැනක් තියෙනවා කියලා තථාගතයන් වහන්සේ කියලා. ඒ පිහිටන් නැති තැන කොහෙද කියලා මේ ਸਰව ප්‍රකාරයෙන් ප්‍රභාස්වර වූ මේ අනිදස්සන විඥානය ගැන තථාගතයන් වහන්සේ සෝපාදිශේෂ නිවන ආර්යතුන් වහන්සේ කෙනෙක් දැන් අපි කියනවනේ ජීවත් වෙලා ආයු සංස්කාර අතහරිනකම් ඒ දක්වා සෝපාදිශේෂ නිවන ඒ ආයු සංස්කාරය අතහැරෙන මොහොතේදී පරිනිර්වාණය ඒ පරිනිර්වාණය කියලා කියන්නේ සෝපාදිශේෂ නිවනේදී ඉඳලා තව පරිනිර්වාණයට තව චුට්ටක් කෙලස් තව ටිකක් දුරු කරන්න එහෙම තියෙනවා. එහෙම එකක් එහෙම නෙමෙයි. ඒ තියෙන්නේ මේ තියෙන අපිට ගන්න පුළුවන් යම්කිසි උපද්‍රව ටිකක් තිබ්බා කාය විඥාණයට දුකක් කියන දෙයක් පැන වුණා තථාගතයන් වහන්සේ කාය විඥාණයට දුක පැනෙවුවා. තථාගතයන් වහන්සේටත් යම්කිසි ලෙඩ දුක් පීඩාවල කාය විඥාණයට දැනෙන දුකක් තිබුණා. නමුත් ඒ පිළිබඳව හදන මානසික චෛතසික මට්ටමින් හටගන්න මහා දාහයක් හටගන්නේ නැහැ.
නමුත් ඒ දැන් ආයු සංස්කාර අතහැරනකොට ඒ සෝපාදිශේෂ නිවනින් පරිනිර්වාණය කරා යන ගමනේදී ඒ කාය විඥානයත් එතකොට දුර වෙලා යනවා. ඉතින් එතකොට ඒ හටගත් සියලුම විඥානවල ස්වභාවය තථාගතයන් වහන්සේ මේ ප්‍රභාස්වර මට්ටම කියලා ඒ ප්‍රභාස්වර විඥානයේ නිරෝධය පරිනිර්වාණයේදී ප්‍රකාශ කිරීමයි. එතකොට මේකෙන් තියෙන්නේ සෝපාදිශේෂ නිවනේ සිට අනුපාදිශේෂ නිවන කරා යන මේ ගමන. ඒකේ වැදගත්ම කාල අර පඨවි ආපෝ තේජෝ ආයෝ වල පිහිටන්නේ නැහැ. එතකොට ඊට පෙහා පල්ලෙහා ඉන්න අයගේ මේ පඨවි ආපෝ තේජෝ ආයෝ වල පිහිටනවා. මේ විඥානේ ඒකමයි මේ තියෙන 1000. එතකොට මේ නාම රූප වලින් ගෙනල්ලා දෙන 1000 සිහි කරලා බලන්න. ඉතින් මම හිතනවා මේකට යම් කිසි අර්ථකථනයක් එන්න ඇති කියලා පොඩි ඌණ පූර්ණයක් කරන්න කියලා හිතුණා. මොකද මේ දේශනාව පුතා අහලා එයාගෙන් ආපු කාරණා ටිකක් මට හිතුණා මෙතනට මේක මේ කතා කරා නම් හොඳයි කියලා ඉවර වෙලා. තෙරුවන් සරණයි පුතේ. තෙරුවන් සරණයි. දැන් මේකේ විශේෂයෙන්ම කතා කරන්න ඕන කාරණේ තමයි මේ අපි දැන් මේක කතා කරපු ගාථාවේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කියපු මේ ප්‍රභාස්වර විඥානය ප්‍රභාස්වර සර්ව ප්‍රකාරයෙන්ම ප්‍රභාස්වර අනන්ත විඥානය. අන්නේ විඥානයේ අවසානයේ කතා කරා දැන් එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති කියලා. එහි පඨවි ආපෝ තේජෝ වායන්ගේ පිහිටීමක් නැහැ කියන එක කතා කරලා අවසානයේ මොකද කතා කරේ විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති කියලා. එතකොට දැන් ඒකේ එක කාරණයක් තමයි මේ විඥානස්ස නිරෝධේන. දැන් අපි කියවනේ විඥානයේ දැන් මේ කියපු විඥානයේ මොකද ඉතුරු වෙලා තිබිච්ච මේ අවසානයේ ඒ කියන්නේ විඥානයක් ගැන කතා කරා පඨවි ආපෝ තේජෝ වල පිහිටන්නේ නැති. එහෙනම් දැන් මේ ඒ කියන්නේ නිකන් දැන් අපි ධර්ම ගැන කතා කරන්න ගත්තොත් ඉතුරු වෙලා තිබිච්ච එකම විඥානය ප්‍රභාස්වර විඥානය. අන්නේ විඥානයේ නිරෝධේන විඥානස්ස නිරෝධේන. දැන් ඒ විඥානයේ නිරෝධේන අපි බැරි වෙලාවත් අර මේකට නිවන කියලා කිව්වොත් ඒ කියන්නේ මොකද දැන් එහෙම කියන්නේ කාට හරි කෙනෙකුට වැරදිලා හරි මෙන්න මේ සිංහල පරිවර්ෂණයේ තියෙන නිසා දත යුතු බැවින් ඒ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පවං කියන එකට සිංහලෙන් තියෙන්නේ දත යුතු බැවින් විඥාන නම් වූ නිවන අනිදස්සනය කියලා. ඒතර කෙනෙකුට අදහසක් ආවොත් මේ විඥාණය මේ කියන්නේ මෙන්න මේ නිවනටයි කියලා ඉවර වෙලා මේක තමයි මේ තියෙන සර්ව ප්‍රකාරයෙන් ප්‍රභාස්වර විඥාණයටයි නිවන කියලා. ඒකේ ලොකු ප්‍රශ්නයක් වෙන නිසායි මේක කියන්නේ. ඒ ප්‍රශ්නෙත් අපි තව චුට්ටකින් දැන් කතා කරනවා. දැන් මේ විඥානස්ස නිරෝධේන කිව්වහම බැරි වෙලාවත් ඒ විඥානේ නම් නිවන. එහෙනම් දැන් ඉස්සල්ලාම් දැන් පුතා කියපු කාරණේ තමයි නිවන එහෙනම් නිරෝධ වෙනවා කියලා බලනවා. මට ඒක ඇත්තට මේක කියන්න බැරි නේද? බැරි වෙලාවත් ඇත්තට මේ විඥාණයට නිවන කියලා අපි දැම්මොත් එහෙනම් අවසාන වාක්‍යයෙන් කියන්නේ විඥානස නිරෝධේන. එතකොට අපි මේ උඩින් කතා කරන විඥානයේ නිරෝධය කියන්නේ නිවන නිරෝධ වෙනවා කියලා. ඉතින් එහෙම එකක් නෙමෙයි. විඥානස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. ඒ කියන්නේ ඒ ඉතුරු වෙලා තිබිච්ච මේ ප්‍රභාස්වර විඥානයත් නිරුද්ධ වුණාම අර අපි කියපු විදිහට නිබ්බන්ති දීරා යතායම්ප දීපෝ කිව්වා වගේමයි. ඒ පහන නිවිලා ගියා. ඒ දීරයන් වහන්සේ කියන්නේ ඒ පහන නිවිලා ගියා කියන එක. මේ එතකොට ඒ එත්තේතං උපරුජ්ජති කියලා කිව්වේ මේ සියල්ල ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන එක. දැන් එතෙන්දී දැන් අපි මං හිතන්නේ මං ඉස්සෙල්ලා කිව්වා විඥානයේ එතෙන්දී නිරෝධ වෙනවා කියලා කියන්නේ ඒක මේ කෙලෙස් තව නිරෝධ වෙන්න දෙයක් නැහැ. ඒක මේ අරිහතුන් වහන්සේගේ මේ අර සෝපාදිශේෂ නිවනේ ඉඳලා අනුපාදිශේෂ නිවන දක්වා එන මේකෙදී අවසාන මේ ආයු සංස්කාර වෙන තැන කියලා. හරි. ඊට පස්සේ දැන් මෙතෙන්දී ආයේ තවත් හරි වැදගත් තැනක් ආවා. මොකද මෙතන ගාථාවේ දැන් අපි මේ ඇහුවේ එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. ඒ කියන්නේ අර ප්‍රභාස්වර විඥානේ දැන් ප්‍රශ්නේ උනේ ආපෝ තේජෝ වායෝ පඨවි පිහිටන්නේ නැත්තේ කොහෙද කියලා මේ අතාගතයන් වහන්සේ හරිගස්සපු ප්‍රශ්නේ. හරිද? ඒ හරිගස්සපු ප්‍රශ්නේදී කිව්වේ කොහෙද මේ ප්‍රශ්නේ මෙන්න මේ විදියට අහන්න. කොහෙද පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ නැත්තේ කියලා අහන්න කියලා වෙලා කියලා.
ඒ පිහිටන් නැත්තේ මෙන්න මේ ප්‍රභාස්වර විඥානය කියලා කිව්වේ. ඒ පිහිටන් නැත්තේනේ. දැන් අපි නිවන ගැනම මේට කිට්ටුවෙන් යන තවත් ගාතාවක් තියෙනවා. ඒ ගාතාව තමයි ඒක තියෙන්නේ කුද්දක නිකායේ උදාන පාළි පාටලිගාමීය වග්ගයේ පඨම නිබ්බාන පටිසංයුක්ත සුත්තං. ඒකේ ඒ තථාගතයන් ඒ හිටපු භික්ෂුන් වහන්සේලා නිර්වාණය ගැනම කතා කර ඉන්නවා. ඒ ඉන්නකොට තථාගතයන් වහන්සේ උදාන ගාතාවක් කියනවා. ඒ කියන්නේ නිර්වාණය ගැන තියෙන උදානයක් පළ කරනවා. ඒක තියෙන්නේ අත්ති භික්කවේ තදායතනක්. ඔය තදායතන කියලා කියන්නේ නිවන ගැන කියන මේක. අත්ති භික්කවේ තදායතනක්. මහණෙනි මේ තදායතනේ ඇත. හරිද? ඒක තදායතන කියන නමින් තමයි නිවන හඳුන්වලා තියෙන්නේ. යත්ත නේව පඨවි. එහි පඨවිය නැහැල්ලු. න ආපෝ න තේජෝ න වායෝ. දැන් ඊටු ටිකට යන්න ඉස්සෙල්ලා හරිද? දැන් මෙතන කිව්වේ මේ දැන් මේ නිවන ගැන කියන දන කොහොමද කියන්නේ? යත්ත නේව පඨවි. න ආපෝ න තේජෝ න වායෝ. පඨවි ආපෝ තේජෝ වායෝ නැහැල්ලු. ඉස්සෙල්ලා කිව්වේ පිහිටන්නේ නැහැ කියලා නගහදති. ඒ කියන්නේ එතකොට අර ප්‍රභාස්වර විඥානය ගැන තථාගතයන් වහන්සේ කියනකොට කිව්වේ ඒ ප්‍රභාස්වර විඥානය තුළ මේ ඒ කියන්නේ ඒ ප්‍රභාස්වර විඥානය පඨවි ආපෝ තේජෝ වායෝ තුළ පිහිටන්නේ නැහැ කියලා. එතකොට දැන් ඒ කියන්නේ දැන් ප්‍රශ්නේ නිවැරදි වෙන්න ඕනේ කියලා කියවනේ පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ නැති තැනක් කොහෙද කියලා. එතකොට තථාගතයන් වහන්සේ ඒකට උත්තර දෙන්න පටන් ගත්තේ මේ ප්‍රභාස්වර විඥානය. එහෙනම් එහෙමත් නැත්නම් මේ උත්තරීතර අරිහත් ඵලයේ සාක්ෂාත් කරපුවෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හෝ පසේ බුදුරජාණන් වහන්සේගේ සිතක කෙලෙස් රහිත සිතක ස්වභාවය. ඒක එතන තමයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ නැත්තේ කියලා. එතකොට දැන් මේ නිවන ගැන අත්ති භික්කවේ තදායතනක් මේ තදායතනේ ඇත මහාන කියලා නිවන ඇත කියලා. ඒකෙදි තථාගතයන් වහන්සේ කිව්වේ යත නේව පඨවි නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ නැහැ කියලා වෙලා කිව්වේ. ඒ ගාතාවෙම තව ටිකක් ඉවර කරොත් ඒකේ තියෙන්නේ න ආකාසඤ්ඤායතනං න විඥානං ඡායතනං න ආකින්චඤ්ඤායතනං න නේව සංඥායතනං. ඒ කියන්නේ ආකාසඤ්ඤායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා සංඥායතනකේ මේ අරූපී ටිකක් තියලා ඒ මුකුත් නැහැ කියලා. නායන් ලෝකෝ න පරව ලෝකෝ. මෙලවත් නැහැ පරලවත් නැහැ. න උබෝ චන්දිම සූර්යයා. ඉරහඳ පායන්නෙත් නැහැ. න తත්‍රපාහම් භික්කවේ නේව ආගතින් වදාමි න ගතින්. ඒමක් කියන්නෙත් නැහැ. යාමක් කියන්නෙත් නැහැ. න ටිතින් න චුතින් පිහිටීමකුත් නැහැ. චුතියකුත් නැහැ. න උප්පත්තින් උප්පත්තියකුත් නැහැ. අප්පතිට්ටං අප්පවත්තං අනාරම්මන මේවතං අප්පතිට්ටං පැවැත්මකුත් නැහැ. අප්පවත්තං අප්පතිට්ටං කියන්නේ පිහිටීමක් නැහැ. අප්පවත්තං කියලා කියන්නේ පැවැත්මක් නැහැ. අනාරම්මන මේවතං කියන්නේ ආරම්මණයක් ඒ කියන දෙයක් නැහැ. ඒසේවන්තෝ දුක්ඛසාති. ඒකම දුකේ කෙලවරයි කියලා. දැන් එතකොට පුතේ දැන් මෙන්න මේ කියපු විදිහට ඒ මෙතෙන්දී ඒ කිව්වේ එතෙන්දී පැහැදිලිවම කිව්වා. දැන් මේ නිවන ගැන කතා කරනකොට කෙලින්ම සතර මහා භූත නැහැ කියලා කිව්වා. දැන් එතකොට හැබැයි දැන් මේ ප්‍රභාස්වර විඥානය ගැන කතා කරනකොට කිව්වේ සතර මහා භූතත් එක්ක පිහිටන්නේ නැහැ කියලා. හරි. එතකොට එහෙනම් ඒ දෙක අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ නිවන ඒ කියන්නේ දැන් අර කිව්වේ නිවන නෙමෙයි. ඒ කියන්නේ ඒකේ සම්බන්ධයක් තියෙනවා. ඒක පැහැදිලි ලොකු විශාල සම්බන්ධයක් තියෙනවා. මොකද ඒ සම්බන්ධය දැන් අපි ඉස්සරහට කතා කරනවානේ. ඒක තමයි. දැන් ඒ පුතා කියපු ටික ඔක්කොම ටික මම මේක පුළුවන් කියන්න ගන්නවා. ඔයා ඕන තැනකදී මේ ඒ ටික කියන්න අපෝ. හරි. මේ දැන් එතකොට හරි. දැන් ඔන්න අපි එක ප්‍රශ්නයක් විසඳගත්තා. අනිවාර්යයෙන්ම මෙතන නිවන නෙමෙයි. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කියලා කිව්වේ මේ අනන්ත මේ සර්ව ප්‍රකාරයෙන්ම ප්‍රභාස්වර විඥානය ඒක නිවන නෙමෙයි. මොකද ඒකේ ඒ විඥානය තුළ පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ නැහැ කියලා කිව්වේ. දැන් අපි ඉස්සෙල්ලා ගත්ත මේකෙන් තථාගතයන් වහන්සේ නිවන කියනකුවා පිහිටන්නේ නැති කතාවක් නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා නැහැ. නෑම කියලා. හරිද? පිහිටන කතාවක් නෙමෙයි. දැන් එතකොට මෙතෙන්දි මේ කිව්වේ මේ විඥානය තුළ පිහිටන්නේ නැහැ. හරි.
ඊට පස්සේ දැන් මෙතන අර දැන් ඊට පස්සේ මේ වැදගත්ම කාරණේ මතු කරන්න ඕනේ. දැන් ආයි පුතේ මේකේ ගියොත් එහෙම දැන් මේ ප්‍රශ්නේ. දැන් ප්‍රශ්නේ මොකද්ද ඇහුවේ ඉස්සල්ලාම? හරිද? කත්තනුකෝ බන්තේ මේ චත්තාරෝ මහා භූතා අපරිස්සා නිරුද්ධන්ති. මේ භාග්‍යතුන් වහන්සේ මේ සතර මහා භූතය ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙන්නේ කොහෙද? කොතනද කියලා ප්‍රශ්නේ ඇහුවේ. හොඳට අපේ භාෂාවෙන් අපි ප්‍රශ්න කිව්වොත් එහෙම සතර මහා භූත ශේෂයක්වත් නැතුව ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ කොහෙද? ඒ කියන්නේ සතර ඒ තැන කොහෙද කියලා අහුවාම තථාගතයන් වහන්සේ වැදගත්ම දේ මොකද්ද කිව්වේ? ප්‍රශ්නේ වැරදි කියලා කිව්වා. දැන් අපි ඇත්තටම දැන් එතනට එන්න කලින් අපි බැලුවොත් ඇයි යාට එහෙම ප්‍රශ්නයක් අහන්න හිතුනේ කියලා. දැන් සතර මහා භූත නිරෝධ වෙච්ච අපච්චි කොහෙද නැත්තේ? කොහොමද නෙමෙයිනේ. කොහෙද? එතකොට දැන් කොහෙද මේ සතර මහා භූත ශේෂයක්වත් නැතුව නිරෝධ වෙලා තියෙන්නේ කියන එක. දැන් එහෙම අහන්න එයාට එහෙම ප්‍රශ්නයක් අහන්න හිතෙන්නේ. දැන් එයාට යම්කිසි අවබෝධයක් ඇවිල්ලා තියෙනවා මේ සතර මහා භූත කියන්නෙම දුකක් කියලා. එතකොට එයා දුක නැති මේ දුක කෙලවර කරන්නේ මේ සතර මහා භූත නැති තැනයි කියලාත් එහෙම අවබෝධයක් එනවා. එතකොට එයාට හිතෙනවා හරි එහෙනම් මේ සතර මහා භූත නැති තැන මං හොයන්න ඕනේ කියලා. තමයි මේ ඒ කියන්නේ දිව්‍ය තලවලට ගිහිල්ලා බ්‍රහ්ම තලවලට ගිහිල්ලා අන්තිමට සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගාවටම ඇවිලා ඒ ප්‍රශ්නේ අහන්නේ. ඒ කියන්නේ ඇත්තටම තව විදියකින් ඇහුවොත් නිවන කොහෙද කියලා නේ අහන්නේ. මේ අහලා තියෙන්නේ නිවන කොහෙද කියලා. ඒ කියන්නේ දැන් මොකද දැන් අපි දැක්කා අර දැන් අර පඨම නිබ්බාන සූත්‍රයේ තථාගතයන් වහන්සේ ඒ කෙලින්ම කියන්නේ සතර මහා භූත නැති තැන. ඒ කියන්නේ ඒ දැන් නිවන ගැන කියනකොට කියන අත්තිබික්කවේ තදායතනං නේව පඨවි න ආපෝ න තේජෝ න වායෝ කියලා. එතකොට ඒ කියන්නේ එතෙන්දි තථාගතයන් වහන්සේ එහෙම කියනවා. ඉතින් එතකොට දැන් ඉතින් හරි සාධාරණයි මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ ගිහිල්ලා ඒ දිව්‍ය තලම බ්‍රහ්ම තලවලකන් ඇවිල්ලා ආව තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ කොහෙද අහලා තියෙන්නේ? එයා අහලා තියෙන අර පුතා කිව්වා වගේ පඨවි ආපෝ තේජෝ වායෝ නැති තැනක් කොහෙද තියෙන්නේ? හරිද? මොකද ඒ කියන්නේ මේ එතකොට තථාගතයන් වහන්සේ ඒකට උත්තරේ බලන්නකො ඒක දැන් ඒ පඨවි ආපෝ තේජෝ වායෝ නැති තැන. හැබැයි පඨවි ආපෝ තේජෝ වායෝ නැති බවින් ඒක සාක්ෂාත් කරගන්න බෑ. ඉතින් ඒක නිසා දැන් ප්‍රශ්නේ පඨවි ආපෝ තේජෝ වායෝ නැති මේ ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා බලලා මේක බැරි වෙලාවත් ගොඩ දාගන්න පුළුවන් වුණා නම් තථාගතයන් වහන්සේ ප්‍රශ්නේ වැරදි කියලා කියන්නේ නැහැ. දැන් ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ ප්‍රධානම හේතුව උතේ මේක ඉස්සර ගොඩාක් මේ දැන් පුතාලාට ඒක මේ දැන් අද මට ගොඩාක් මේක ඇහිලා තියෙන කාරණයක් සහ අප්පච්චිත් එතනම හිටියා. හරිද? ඒක නිසා මෙන්න මෙන්න මෙහෙම කතාවක්. බාහිර රූපය හරිද? රූපය ඇස චක්කු විඥාණය. ඒ කියනකොට කියනවා මේ බාහිර දකින්න රූපේ තියෙනවනේ දැන් අපි ඇසයි චක්කු විඥාණය කියන එක චුට්ට පැත්තකින් තියමුකෝ. මොකද මට අර සතර මහා භූතත් එක්ක ලේසියෙන්ම මේ ගලප ගන්න ලේසිනේ රූපේ කියවන ගහක් හරි මොකක් හරි ඒ රූපය දකින්න රූපය ඒ එතනම ශේෂයක්වත් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා. ඒක නිසා ඒ කාටවත් බාහිරින් රූප හම්බෙන්නේ නැහැ. ඔන්න ඔය කියන්නේ දැන් අද මේ නිවන ගැන කතා කරනකොට ඔන්න ඔහම එකක් ඇහෙනවා. ඒ කියන්නේ බාහිර රූප ඒ කියන්නේ ඕගලන්ට මල් පොකුරක් හම්බෙනවා. ඒ දකින්න මල් පොකුර ඒ රූප මාත්‍ර දෙන්න වැය වෙලා හරිද? ඒ කියන්නේ ඒ රූප මාත්‍ර ඉතුරු නැතුවම එතන නිරුද්ධ වෙලා. ඒ කියන්නේ තව විදිහකින් කිව්වොත් ඒ සතර මහා භූත ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. හරි. ඔය විදිහටම ඇසටත් මේ චක්කු විඥාණයටත් කියනවා. නමුත් අපි එකක් ගමුකෝ. හරිද? දැන් ඒ බාහිර ඒ මල් පොකුර හරි ගත්ත උදාහරණේ ඉතුරු නැතුව නිරුද්ධ වීමක් කතා කරනවා. දැන් හැබැයි තථාගතයන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා අර මේකේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැන. හරිද? ඒ ප්‍රශ්නේ වැරදි කියලා කිව්වා තථාගතයන් වහන්සේ ඉස්සල්ලාම. දැන් පුතා හිතනවාද මෙන්න මෙහෙම දෙයක්. දැන් බැරි වෙලාවත් මේ දැන් මෙන්න මෙහෙම එකක් වුණා නම් දැන් ඉතුරු නැති වෙන තැනක් කිව්වනම් දැන් අද මේ කියන විදිහට තථාගතයන් වහන්සේ එහෙමනම් කියන්න ඕනේ මහන
ඔයා රූපය දකින්නකොට මේ සතර මහා භූත ඉතුරු නැතුව නිරුද්ධ වෙලා තියෙන්නේ කියලා. හරි සරලව අපි මේ කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ කෙරේ අසල කරුණාවෙන් එහෙම කියන්න ඕනේ. එහෙම දැන් මේ මොකද්ද අන්තිමට කිව්වේ? පඨවි ආපෝ තේජෝ වායෝ ඉතුරු නැති වෙන ශේෂයක්වත් නැතුව ඉතුරු වෙන තැනක් උඹ හොයන්න යන්න එපා. ඒ ප්‍රශ්නේ වැරදි. උඹ ප්‍රශ්නේ අහන්න ඕනේ මෙන්න මෙහෙම කියලා ප්‍රශ්නෙත් නිවැරදි කරා. පඨවි ආපෝ තේජෝ වායෝ කොහෙද පිහිටන්නේ නැත්තේ කියලා කියන්න කිරිවර වෙලා. ඒ කියන්නේ නිවන කොහෙද තියෙන්නේ කියලා ප්‍රශ්නය අහුවට ඒ ප්‍රශ්නෙට පිළිතුරක් ලබා ගන්න බෑ. අන්න හරි පුතේ. නිවනටපත් වෙන්න පුළුවන් එකම ක්‍රමයයි තියෙන්නේ. එන්නේ ඒ ක්‍රමය තමයි ඊට තථාගතයන් වහන්සේ නිවැරදි කළා ලබලා දෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නෙත් නිවැරදි කළා ඒකට උත්තරෙත් ලබලා දෙන්නේ. උත්තරෙත් ලබලා දෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ ඒ කියන්නේ ඉස්සල්ලාම් පෙන්නනවා ඔය විදිහට ගිහිල්ලා වැඩේ ගොඩ යන්න බෑ කියන එකේ තියෙන මහසල් ප්‍රඥාවට තථාගතයන් වහන්සේට තේරෙන්නේ. තථාගතයන් වහන්සේ කියනවා මහාන ප්‍රශ්නේ වැරදි. හරිද? සතර මහා භූත දැන් මේ ගත්තොත් මේ ඒ සතර මහා භූත නිරුද්ධ වෙන පැත්තකට යනකොට තමයි ඒවා ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන ඉතා කුඩා මට්ටමකට ගිහිල්ලා සර්වඥ ගෝචර මට්ටමේ තියෙන චිත්තක්ෂණ රූපක්ෂණ. ඒ කියන්නේ චිත්තේක ආයු කාලයේ රූපක්ෂණේක ආයු කාලයේ කියන දේවල් වල ඒක දැක්කොත් තමයි ඒ බිඳීම දැක්කොත් තමයි මේ නිවන කියන එක මේ එහෙම ඒ කියන්නේ ඒවා අද සමහර පැති වලින් ක්වොන්ටම් ෆිසික්ස් වලින් නොත් අදගෙන ගිහිල්ලා ඔය අනවශ්‍ය පැත්තකට යන නිසා තමයි තථාගතයන් වහන්සේ කිව්වේ සතර මහා භූතයන්ගේ නිරෝධය දැකලා ඒ සතර මහා භූතයන්ගේ ශේෂයක්වත් නැතුව මේ තියෙන නිරුද්ධ වීම දැකලා නැතිවීම දැකලා මේක කරන්න බෑ මේ ප්‍රශ්නේ වැරදි. ඒ නිසා ප්‍රශ්නේ ඉස්සෙල්ලාම නිවැරදි කරා. සතර මහා භූත පිහිටන්නේ නැත්තේ කොතනද කියලා. ඒකෙන් පුතාට තේරෙනවද අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා? මොකද්ද අපිට තියෙන ප්‍රශ්නේ? සතර මේ විඥානේ සතර මහා භූතේ පිහිටනවා. ඒකයි ප්‍රශ්නේ. හරිද? එතකොට අනන්ත සංසාරයක් ඉඳලා මේ සතර මහා භූතවල පිහිටනවා. එතකොට දැන් මේ ඒ කියන්නේ සතර මහා භූතයක පිහිටනවා කියන එක ආය අමුතුවෙන් නිකන් ඒක රොකට් සයන්ස් එකක් වගේ එකක් නෙමෙයි. ඒ කියන්නේ ඒක සර්වඥ ගෝචර දෙයක් නෙමෙයි. තථාගත ශ්‍රාවක ගෝචර දෙයක්. දැන් අපි අර ඉස්සරහා මේ රූපය දැන් ගොඩාක් මේ බණ දැන් ඇහෙන තැන් වලින් ඇහෙන දෙයක් තමයි මේ දකින්න රූපය බාහිරින් උඹලට හම්බෙලා ඔයගොල්ලන්ට බාහිරින් රූපයක් හම්බෙලා ඒ කියන්නේ ඒ රූපේ එතනම මේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ඒ කියන්නේ දැන් ඒ දුක ඒ කියන දුක්ඛාර සත්‍ය විස්තර කරන්න හදන්නේ එතන මේ තථාගතයන් වහන්සේ එපා කිව්ව මේ සතර මහා භූතයන්ගේ මේ ඉතුරු නැතුව නිරෝධයක් කොහෙද තියෙන්නේ කියලා ඇහුවම ඒ ප්‍රශ්නේ වැරදි කියපු එක ඒ ප්‍රශ්නේ හරි කියලා අරගෙන ඒ කියන්නේ සතර මහා භූත පඨවි ආපෝ තේජෝ ආය මට පිහිටන්නේ කියලා කියන්නේ මේ රූප පේන්නේ නැති වෙන එකක් නෙමෙයිනේ. අන්න ඒකයි. ඒ කියන්නේ ඒ අතර අර මේ කියන්නේ මේ ඇහැයි රූපයයි බන්ධනයක් තියෙනවා බාන වෙලා තියෙනවා ඒ චන්දරාගෙන්. අන්න හරි. පුතාර කියපු අර මේ කළු ගොනයි සුදු ගොනයි උපමාව. දැන් බලන්න දැන් මේ උපමාවේ දැන් පුතා හොඳයි ඒක මතක් කරපු එක. දැන් පුතේ ප්‍රශ්නයක් තියෙනවා. ඇහැයි රූපයයි. දැන් මේ ප්‍රශ්නේ එදා ආවා ඇහැට රූපේ බැඳිලාද රූපයට ඇහැ බැඳිලාද? ඔන්න ඔකයි එතකොට ආව ප්‍රශ්නේ. ඒක කිව්වහම ඒක කියනකොට ඒ හිටපු උපමාවකින් කියලා දෙන්නම් කියලා වෙලා උපමාව මොකද්ද කිව්වේ? කළු ගොනයි සුදු ගොනයි. බාණක් තියලා ගැට ගහලා. එතකොට කළු ගොනාට සුදු ගොනා බැඳලා කිව්වොත් හරිද කියලා අහනවා. හරිද? නෑ එහෙම කියන්න බෑ. සුදු ගොනාට කළු ගොනා බැඳිලා කියලා කිව්වොත් එහෙම හරිද කියලා. නෑ එහෙම කිව්වොත් වැරදි කියලා කියනවා. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ කියලා අහුවාම කළු ගොනයි සුදු ගොනයි මෙන්න මෙහෙම බාණකින් බැඳලා තියෙනවා කිරිවල්ලා. ඒතර බැරි වෙලාවත් ඒ බාණ නිදහස් වුණොත් එහෙම කළු ගොනයි සුදු ගොනයි නිදහස් වෙන එච්චරයි. හරි කළු ගොනයි සුදු ගොනයි නැති වෙන්නේ නැහැ. දැන් කළු ගොනා ඉතුරු නැතුව නිරෝධ වුණා. දකින්නකොට කළු ගොනාට සුදු ගොනාව පේනකොට ඒ ඉතුරු නැතුව එහෙම එකක් නැහැනේ. හරිද? එතකොට ඒ කියන්නේ තථාගතයන් වහන්සේ මේ කතා කරන කිසිම තැනක මේ ඉතුරු නැතුව නිරෝධයක් දැන් මේක තමයි හොඳම උදාහරණය. මෙතන තමයි කියන්නේ දැන් අපිට කෙනෙකුට ඇත්තටම මේ ගමනේ යනකොට පුතේ කාටවත් සැක සංකා එන්න පුළුවන්. හරිද? එතකොට මේ තැන
දැන් කවුරු හරි කෙනෙක් විමර්ශන බුද්ධියෙන් ඇහුවොත් මම අර හැමදාම පුතාට කියන්නේ විමර්ශනය කරනවයි වාද කරනවයි දෙකක්. විමර්ශනයක් නම් කරන්නේ Taman දන්න තියෙන කාරණා ටික සේරම පොතේ පැත්තකින් තියෙනවා ඉස්සල්ලා. හරිද? කියලා මේ කියන කාරණේ අර තථාගතයන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කරපු විදිහට අහලා බලනවා. පිළිගන්නෙත් නැහැ. නොපිළිගන්නෙත් නැහැ. හරි හොඳට අහලා බලනවා. එතකොට ධර්මයට ගැලපෙනවා නම් ගන්න පුළුවන්. ආන්න එහෙම මේක හැම දිනාටම ඇසේවා. මොකද මේ එහෙම තන. මේ මමත් මේකේ මෙහෙම හිටියා. ඕගොල්ලෝ කවුරුන් හෝ මේ රූපයක ඇතිවීම නැතිවීම කියන එක කියන්නේ ශේෂයක්වත් නැතුව නිරුද්ධ වීම බලලා ඒ නිරුද්ධ වීම බලලා මේ ඒ ප්‍රශ්නේ වැරදි කියන එක මේක නැවත වාරයක් මේක අහන්න මේ තථාගතයන් වහන්සේ එතනද කියනවා මේ මහාන ඇවිල්ලා අහන් මේ මහාන බමුණ ඇවිල්ලා අහන්නේ කතනුකෝ බන්තේ ඉමේ චත්තාරෝ මහා භූත අපිරිස්සෙස්සා නිරුජ්ජති අපිරිස්සා කියන්නේ ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙන්නේ. සතර මහා භූත ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙන්නේ කොහෙද භාග්‍යවතුන් වහන්සේ කියලා අහන්නේ. මහණේ ප්‍රශ්නේ වැරදි කියනවා තථාගතයන් වහන්සේ. ඒ සතර මහා භූත ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා අහන්න එපා කියලා. ඒතර අපි සතර මහා භූත මෙන්න මේ ගහ බලනකොටම නිරුද්ධ වෙනවා කියලා කිව්වොත් කොච්චර වරදක්ද අපි කරන්නේ. තථාගතයන් වහන්සේ එහෙම ප්‍රශ්නෙත් වැරදි කියප එක අපි හරි කියලා අරගෙන කරනවා. ඉතින් මේක කාට හරි ඇහෙනවා නම් ඒ පැත්ත හොඳට හිතලා බලන්න. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ වැරදි. ඒකෙන් අපිට මේක එන්නේ නැහැ. තථාගතයන් වහන්සේ කිව්වේ මේ බලන්න හැබැයි මේ ගාථාවේ අන්තිමට දැන් පුතා ඒකත් කිව්වා මට ඉස්සෙල්ලා. මේ ගාථාවේ ඒ කියන්නේ තථාගත ඒ මහාන බමුණට යන්න ඕන තැනට ගෙනියනවා. ඒ කියන්නේ එයාට යන්න ඕන සතර මහා භූත නිරුද්ධ තැනක්නේ. ඒ නිරුද්ධ තැන කොහෙද තියෙන්නේ කියලා අහන්න එපා කියලා. ප්‍රශ්නේ එහෙම අහන්න එපා කියලා. මේ ප්‍රභාස්වර මේ අනිදස්සන සර්ව ප්‍රභාකාරයෙන් ප්‍රභාස්වර අනන්ත විඥාණය මේ කියන්නේ මේ අරිහත් ඵලයේ සාක්ෂාත් කරපු මේ අරිහතුන් වහන්සේගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පසේ බුදුරජාණන් වහන්සේගේ මේ සිතේ ඒ සිත ගැන කියලා විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කියලා එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති එහි එත්ත කියලා කිව්වේ එහි ආපෝ පඨවි තේජෝ වායෝ නගාදති පිහිටන්නේ නැහැ. ඊට පස්සේ එත්ත දීගංච රස්සංච අනුන්තූලං සුභාසුභා එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති දිග කෙටි කුඩා මහත් සුභ අසුභ නාම රූප අසේසං උපරුජ්ජති ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙලා තියෙන්නේ. එහෙම කියලා කියනවා. අන්න දැන් මේ අරයට යන්න ඕන තැන. විඥානස්ස නිරෝධේන ඉත්තේතං උපරුජ්ජති. ඒ මහාන බමුණාට පෙන්නලා දෙනවා. අන්නේ ප්‍රභාස්වර විඥානය තමන්ගේ ආයු සංස්කාර අතහැරෙන මොහොතකදී විඥානස්ස නිරෝධේන ඉත්තේතං උපරුජ්ජති. එහි සියල්ල නිරුද්ධ වෙනවා. දැන් එයා ඇහුවේ ප්‍රශ්නේ සියල්ල නිරුද්ධ වෙන්නේ කොහෙද කියලානේ. අන්න ඒ විදිහටයි සියල්ල නිරුද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් සියල්ල නිරුද්ධ වෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ නිරුද්ධ වෙන තැනක් හොයන්න එපා කියලා කිව්වා. මේක හරි සියුම් තැන. සිය වාරයක් හරි ඔයලා ලැබෙන්නේ නැහැ. එහෙම ඔයලා ලැබෙන්නේ නැහැ. මේ කියන්නේ එහෙම මේ අද මම මේක මේ ආපහු සැරයක් මේ කාට හරි ඇහෙනවනම් සිය වාරයක් හරි අහලා මේක තේරුම් ගන්න. මොකද ඒකට හේතුව හැම තැනම දකින්න රූපය බාහිරින්ද හම්බෙන්නේ. ඔහොමයි කතා කරන්නේ. කියන්නේ ඒකට ගන්න මොකද ඒ රූපයේ ශේෂයක්වත් නැතුව නිරුද්ධ වුණා කියලා. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නේ නැතුව හරි පිළිගත්තොත් ඒ කියන්නේ සතර මහා භූත සියල්ල ශේෂයක්වත් නැතුව නිරුද්ධ වුණා කියලා. එහෙම දෙයක් හොයලා එහෙම දෙයක් හොයලා නිවන් ලබා ගන්න ආවොත් මේ ප්‍රශ්නේ වැරදි කියලා උඩින් කිව්වේ. ඉතින් ඒ නිසා මං හිතනවා මේකට ඒක තේරෙන්නේ නැති කියලා පුතාට කියවෙන්න ඕන ඔක්කොම කියවුණාද? කියවුණානේ. මේ හරි එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.